සුබදායි දවසක් වෙන්න ඕනේ මගේ YouTube යාළුවෝ හැම කෙනෙක්ටම. ඉතින් ඔන්න වෙනතට වඩා වෙනස් වීඩියෝ එකක් තමයි මං අරගෙන ආවේ. මං හිතනවා මේක ඔයාලා කැමති වෙයි කියලා. ඉතින් ඔයාලා කවුරුත් දන්නවා අපාය ගැන. ඉතින් අකුසල කර්ම කරොත් අපාය යන්න පුළුවන්. කුසල කර්ම කළොත් දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. මනුෂ්‍ය සැප විඳින්න පුළුවන්. ඉතින් අපි බලමු මේ කුසල අකුසල කර්ම වලට විපාක දෙන අවස්ථා 4ක් තියෙනවා. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ 4 තමයි ditta ධම්ම වේදනීය කර්මය, උපපජ්ජ වේදනීය කර්මය, අපරාපරේය වේදනීය කර්මය, අහෝසි කර්මය. ඉතින් තමන් කරන හොඳක් හෝ නරකක් ඒ කර්මවල කොටසකට මේ භවයේදීම විපාක ලැබෙනවා. උදාහරණයක් විදියට චින්චිමානිකාගේ කතාව හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේ තමයි සුප්පබුද්ධ රජුගේ කතාව හඳුන්වලා දෙන්න පුළුවන්. මේක ditta ධම්ම වේදනීය කර්මයේ විදියට තමයි හඳුන්වලා තියෙන්නේ. අපි කරන කුසල අකුසල කර්මවල කොටසකට මතු ජීවිතයේ විපාක ලැබෙනවා. එතකොට මේක උපපජ්ජ වේදනීය කර්මය කියලා තමයි කියන්නේ. ඉතින් උදාහරණයක් විදියට සරියුත් මහරහතන් වහන්සේට පහර දීපු නන්ද යක්ෂයා අපාගත වුණා. එතකොට දෙව්දත්තරුන් අපාගත වීම සලකන්න පුළුවන් අපිට. එතකොට යම්කිසි කර්මයක් මේ ජීවිතයේදී එතකොට මතු ජීවිතයේද හැරුණු කල සසර පුරාවට විපාක දෙන කර්ම තමයි ඒක. එතකොට මේවා අපරාපරිය වේදනීය කර්ම කියලා හඳුන්වන්න පුළුවන් අපිට. එතකොට උදාහරණ විදියට මුගලන් මහරහතන් වහන්සේට සොරු පහර දුන්නා. තවත් එතකොට උදාහරණයක් විදියට උත්පලවන්නා රහත් මෙහෙණියට සුන්දර රූ සපුවක් හමු වුණා. ඒ වගේම චක්කුපාල මහරහතන් වහන්සේගේ දෙනෙත් අන්ධ වුණා. ඉතින් අපිට ඒක හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට මෙලොව විපාක දිය යුතු කර්ම කොටස මෙලොවදීම විපාක දෙන්නට ලැබුණ නැති වුණොත් මතු විපාක නොදෙන විපාක කොටස තමයි අහෝසි කියලා කියන්නේ. ඉතින් මේ විදියට පරලොවදී විපාක දෙන කර්ම විපාක දීමට අවස්ථාවක් නොලැබුණොත් ඔන්න ඒක අහෝසි වෙනවා. එතකොට ඔයාලා අහලා තියෙනවද අටමහ නිරය ගැන? ඉතින් අපි බලමු ඊට පස්සේ මේ අටමහ නිරයට යන හේතු මොනවද කියලා. ඇත්තටම අද සමාජ මිනිස්සු අද ගොඩාක් කරගන්නේ පව්. ඉතින් අපි බලමු ඒ පව් වලින් අයින් වෙලා පින් කරගෙන අපේ ඉදිරි ජීවිතය අපේ මතු ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් ඔන්න පළවෙනි නිරය තමයි සංජීව නිරය. සංජීව නරකය, සංජීව නිරය, සංජීව අපාය කියලා කියනවා. එතකොට මේකෙදී යමපල්ලෝ තමයි ඉතින් එහි උපන් සත්වයෝ ගිනියම් වූ පොළොවෙහි පෙරලනවා. කෑලි කෑලි කොට කපලා ඒ සතුන්ගේ කර්ම බලයෙන් නැවත ජීවත් වෙනවා. ඔන්න දැන් නැවත උපතක් ලැබලා ආයේ නිරේ ඉපදෙනවා. එතකොට මෙන්න මේ නිරයට ගිය අය තමයි අධික ක්‍රෝධය, එතකොට මාන්නය, යම්කිසි කෝලහල කරන අය, එතකොට දුබලයන්, අපලු රාජ්‍ය පාලකයෝ, නිලධාරීන්, මැරයෝ, සතුරන් මරන්නන් තමයි මෙහි ඉතින් ඉපදෙන්නේ. ඉතින් යමපල්ලන් විසින් මේ කරන හැම දෙයකටම පීඩා විඳ විඳ ඉන්න වෙනවා මෙන්න මේ පව් කරලා සංජීව නරකයට ගියොත්. එතකොට දෙවනි නිරය තමයි කාල සූත්‍ර නිරය. ඉතින් මේකේ උපන් සතුන් ගිනියම් වෙච්ච යම පොළවෙහි පෙරලලා දැලි නූල් ගහලා තමයි ඔවුන් මරන්නේ. එතකොට මේ කාල සූත්‍ර නරකය තමයි මේක. ඉතින් ඒක කර්මය තමයි මාපියන්ට, එතකොට හිතමිතුරන්ට, ගුණවත් මහාන බමුණන්ට අපරාධ කරපු අය තමයි ඔන්න කාල සූත්‍ර නරකෙහි ඉපදෙන්නේ. එතකොට සංඝාත නරය තමයි තුන්වෙනි එක. මෙම නරකයේ සත්වයන් යොදුන් 9ක් කනකම පොළොවේහි එරී නොසැලී ඉන්නවා. ඊට පස්සේ අහස ගුගුරන්නාක් මෙන් මහහඬ නංවලා
ඒකේ එරීගෙන එන මේ සත්වයින් අඹරනවා පර්වතය තියෙනවා ඒ පර්වත එහෙ මෙහෙ පෙරලෙනවා මේ සත්වයෝ කියන්නේ සත්වයන්ගේ ඇඟ උඩින් යනවා. ඉතින් ඒවට යට වෙන සත්වයෝ මැරෙනවා ආයි ඉපදෙනවා. එතකොට ආයි මැරෙනවා. අන්න ඒ විදියට තමයි වෙන්නේ. එතකොට මේ නරකාදියට යන කරපු පව් තමයි ගවයෝ අශ්වයෝ ඇත්තු වැනි සත්තුන්ට වද දීපු අය. ඉතින් ඒ සතුන් මරපු අයත් ඔන්න මෙම සංඝාත නරකයට යනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට 4 වෙනි නරකය තමයි රෞරව නරකය. ඉතින් අපි බලමු මේකේ කොහොමද තත්ත්වය කියලා. මේකේ සතුන්ගේ ඉතින් සතුන් කියන්නේ මිනිසුන් අපි පව් කරොත් යන විදිය. ඉතින් සතුන්ගේ ශරීර ඇතුළට වැදිලා ඒ දවන්නා වූ නපුරු දුමක් තියෙනවා. ඉතින් ඒ සිරුරු වල ඇතුළත සහ පිටත දෙකේම දවනු ලැබීමෙන් කෑ ගහනවා ඒ සත්තු. එතකොට අර ඒ කියන්නේ සාමාන්‍ය ඕන්ගේ ඒ විලාපය විතරයි ඇහෙන්නේ. ඉතින් ඒකට තමයි මේ රෞරව නරකය කියලා කියන්නේ. එතකොට මහා රෞද්‍ර නරකය කියලත් කියනවා. මෙන්න මේක රෞද්‍ර ගින්නෙන් හා දුමෙන් තමයි දවාලන්නේ. සතුන් නිරතුරුවම හඬ නගනවා. එතකොට නිරසතුන්ගේ ශරීර වලින් ගලන ලේන් පිරීලා තමයි නිතර තියෙන්නේ. ඉතින් මේකේ කරපු පව තමයි තුරුණුවන්ට අයත් මාපියන්ට අයත් වස්තුව සොරෙන් පැහැරගෙන ඒවා විනාශ කරපු අය තමයි මෙන්න මේ නිරයේ ඉපදින්නේ. එතකොට ඔන්න 6 වෙනි නිරය තමයි තාප නිරය. මෙන්න මේකෙදි වෙන්නේ යමපල්ලන් විසින් ගිනියම්මෝ පොළොවේහි යහුල්වල අමුණන ලද සත්වයෝ ගින්නෙන් පුච්චනවා. එතකොට සතුන් පණ පිටින් දවාලපු අය තමයි ඔන්න මේ නිරයේ ඉපදෙන්නේ. එතකොට 7 වෙනි නිරය තමයි ප්‍රතාප නිරය. මේකෙදි වෙන්නේ සාමාන්‍යයෙන් يعني තාප නරකයේහි මෙන් නිරසතුන් දීර්ඝ කාලයක් පැසෙනවා. මරණින් මතු නැවත ඉපදීමක් නැහැලු මෙයාලට. එතකොට සාමාන්‍යයෙන් කියනවනේ අර මරණින් මතු නැවත ඉපදීමක් නැහැ කියලා. අන්නේ එහෙම නැති අය තමයි මෙන්න මේ නිරයේ ඉපදෙනවා කියලා කියන්නේ. ඔන්න එතකොට 8 වෙනි නරකය තමයි අවීචී මහා නරකාදිය. ගොඩක් අය මෙම නරකාදිය ගැන අහලා ඇති කියලා මට හිතෙනවා. ඉතින් මේකෙදී එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරනවලු. එතකොට පොළවෙන් නැගෙන ගින්න උඩ පියන්පත් දක්වාම ඉතින් ගමන් කරනවා. මේකේ සත්වයෝ අර පැත්තට යනකොට මේ පැත්තට යනකොට උඩට යනකොට එතකොට පහළට යනකොට ඒ හැම තැනින්ම ඔවුන් පිච්චෙනවා දැවෙනවා. ඉතින් මෙන්න මේ නරකාදී ඉපදින්න කරපු පව් තමයි මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ භේදය, බුදුන්ගේ ඇඟේ ලේසලවීම යන ආනන්තරීය පාප කර්ම. ආනන්තරීය පාප කර්ම කරපු අය තමයි මේ නිරේ යන්නේ. එතකොට ගුණවත් භික්ෂූන්ගේ ජීවිත නැසූ අය, බෝගස් විනාශ කරා අය, චෛත්‍ය බිඳපු අය, සිව්වනක් පිරිසට අයත් වස්තුව පැහැරගත් අය, මිත්‍රද්‍රෝහීන්, භාර්යාවන්ට කළ අපරාධ කළ අය, බොරු කී අය, සුරාපානය කර අය තමයි ඔන්න මෙහි ඉපදෙන්නේ. ඉතින් ඇත්තටම මටත් මේක ගැන අහුවට පස්සේ කියන්නේ ඇඟේ හිරිගඩු පිපෙනවා. ඇත්තට මේ අපි ඒ කරන පව් කොච්චර පව්ද කියලා ඒ දේවල්. ඉතින් මේ වගේ තැනක ඉපදුනොත් ආයි සංසාරේ කවදාවත් ගොඩේමක් නැහැ. ඉතින් ඇත්තටම කියන්න ඕනේ අපි පුරුදු වෙන්න ඕනේ පව් නොකර ඉන්න. ඉතින් මම ඉස්සරහටත් මෙන්න මේ වගේ වීඩියෝ එකක් අනිවාර්යෙන්ම සතියට එක ගානේ ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලගේ කැමැත්ත අනුව ඉතින් අපි ඉස්සරහට බලමු. ඉතින් ඔන්න මම අද මේ කුසල කර්මවල විපාක ඔයාලත් එක්ක මේ විදියට බෙදාගත්තා. ඉතින් මම දන්න තරමින් මගේ මොන හරි වරදක් වුණා නම් මට ඒක සමා වෙන්න. හරි එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.